ආයිබෝවන් හැමෝම නිතරම ආනවා මේ ප්ලාස්ටික් ක්‍රේට් එහෙම නැත්නම් ප්ලාස්ටික් ස්ලැට් කොහමද ඒවා කොහමද හයි කරන්නේ මොකක්ද ඒකේ තියෙන වෙනස ඒ වගේ දේවල් නිතරම ආන්න නිසා අද කරන්න හිතුණා මේ ප්ලාස්ටික් ක්‍රේට් ගැන මේක අපේ හැම ට්‍රැක් එකටම එන එකක් තමයි මේකේ පළවෙනි එකෙන්ම අපි පටන් ගත්තොත් මෙන්න මේ කොළ පාටෙන් එනවා ප්ලාස්ටික් ක්‍රේට් එක මේක අඩි 2.2 මේක කටව් සඳහා පාවිච්චි කරන්න පුළුවන් එළුවන් සඳහා පාවිච්චි කරන්න පුළුවන් මේකේ තියෙනවා මේ විදිහට ලොක් තියෙනවා එකින් එක සම්බන්ධ වෙන්න ලොක් තියෙනවා මේකේ ශව ශක්තිය වැඩි වෙන්න තමයි මේ ඊට පස්සේ මේ විදිහට හැඩයක් දීලා තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ප්ලාස්ටික් රැක් නෙමෙයි මේක සත්තුන්ටම ඒ ගොවිපළ වලටම පාවිච්චි කරන්න එන ප්ලාස්ටික් රැක් එකක් මේක මේ කොළ පාටින් එන එක මේක අඩි 2කින් 2 එන ඊට පස්සේ එනවා මේ නිල් පාටින් තව එකක් ඒකත් අඩි 2කින් 2 තමයි එන්නේ ඒකේ වෙනසක් තියෙනවා මේක පැටවුන්ට තමයි විශේෂයෙන් අපි පාවිච්චි කරන ඌරු පැටවුන්ට. ඒකට මේක ලිස්සන් නැති වෙන්න උඩින් කෝට් එකක් දීලා තියෙනවා. මේකෙන් සාමාන්‍යයෙන් අර කකුල් ලිස්සලා යන ඒ වගේ ඒවා නැති වෙනවා. මේකත් අර විදියම තමයි ශක්ති ශක්තියෙන් හැම එකක්ම සමානයි. මේකේ වෙනසද තියෙන්නේ කොළ පාටයකට වඩා මේ නිල් පාටෙන් මෙතන උඩින් වෙනම කෝට් එකක් දීලා තියෙනවා ලිස්සන් නැති වෙන්න. මේක දෙවෙනි එක. ඊගාවට අපි ළඟ තියෙනවා ඒරියන් සාමාන්‍ය කිලෝ 400 වගේ සත්තු නගන්න පුළුවන් මේ කළු පාටෙන් එනවා මේක ගොඩක් හයියට එන්නේ මේක 2.1 වගේ එන්නේ ඒ කියන්නේ අඩි 2ක් දිගින් අඩියක් වගේ පළලෙන් තමයි එන්නේ මේකට බීම් දෙකක් දාලා තමයි දාන්නේ මේක ගොඩක් ශව ශක්තියෙන් වැඩි මේක කිලෝ 400ක් වගේ බරක් දාන්න පුළුවන් මේක එන්නේම බ්‍රීඩින් කරන කට්ටියට එන්න තම බෝ කරන කට්ටියට පරවින් ට්‍රේට් එකට වගේ ඊරියන්ට දාන එක තමයි මේක එන්නේ මේවා හයි කරන්න කියලා විශේෂයෙන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ බීම්. මේක තියෙන්නේ අඩි 8ක් දිගට. මේක කිලෝ සාමාන්‍ය 500ක් වුණොත් මේකේ බරක් ගන්න පුළුවන්. ඒකට තමයි මේ ඇඩ පාවිච්චි කරලා තියෙන්නේ. මේක එන්නේ ෆයිබර් එකකින් එන්නේ. මේක දිරීමක් මොකුත් වෙන්නේ නැහැ. මේක හයි වෙන්නම කියලා වෙනම හෝල්ඩර් එකකුත් දෙනවා. මේ වගේ කා පාටට මේ වගේ පොඩි හෝල්ඩර් එකක් එන්නේ. මේ හෝල්ඩර් එකකින් තමයි මෙන්න මේ විදිහට මෙතනට හිර කරගන්න තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේ දෙකට ඇන්කර් බෝල්ට් දාලා ඇන දැම්මම මේක හයි කරන්න තියෙන මේක සාමාන්‍යයෙන් ඕන වෙලාවට මේ බීම් එක ගලවලා ගන්න පුළුවන් විදිහට තමයි මේක හයි වෙන්නේ. එතකොට ඒත් එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකට සාමාන්‍යයෙන් ඕන මේකක් හයි කරගන්න පුළුවන් දෙකින් දෙක දාගත්තා. මේක සාමාන්‍යයෙන් කොන්වෙක් අඟල් 6 වගේ කණු ඇවිල්ලා අඟල් 6 බීම් එකක් කියලා ඒ බීම් එක උඩට මේ හෝල්ඩර් එක හයි කරලා ඒකට බීම් එක හයි කරන එක තමයි මම හිතන්නේ ගොඩක් සාර්ථක නැත්නම් යකඩෙන් වගේ හයි කරොත් එමේ ටික කාලයක් යනකොට දීරලා යන්න බලන මලකට කන්න බලනවා ඒකෝද නැවත නැවත ඒක ආය අලුත් වැඩියා කරනවා සාමාන්‍ය මේක අවුරුදු 20ක් විතර කාලයක් වෙනකම් මේක භාවිත කරන්න පුළුවන් ඉස්සරහට බ්‍රීඩින් ෆාම් කරන අයට මේක බැරි පාවිච්චියට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් මේක බැරුව දාන්න නැතුව මේක සාමාන්‍ය ෆාම් එකක් එකම කරගෙන යන්න ටිකක් හපාස් වෙනවා ඉස්සරහට පැටවුන්ගේ මිලයි ඒ වගේ ප්‍රශ්නත් එක්ක එහෙනම් මේකේ තව තියෙනවා මේකේ යකඩෙනුත් එකක් තියෙනවා ඒක ඊරින්ට පාවිච්චි කරන්න තියෙන්නේ එහෙනම් ඇවිල්ලා බලන්න නිරා ෆාම් එකේ මේ සියලු දේවල් තියෙනවා එකපාරක් ඇවිල්ලා මොනවද ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ කියලා බලලා ඕන විදිහට තෝරලා ගන්න පුළුවන්